වට්ටක්ක ගොඩක් ගුණදායක එළවලුවක් වුණත් ටිකක් රස අඩු නිසා ගොඩක් අය කන්න කැමති නැහැ. ඉතින් මම පොඩ්ඩක් අත්හදා බැලුවා වට්ටක්ක ගොඩක් ආසාවෙන් කන්න පුළුවන් විදිහට කොහොමද හදාගන්නේ කියලා. මම හිතුවා මම හදපු ක්‍රමය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. ඉතින් අද අපි බලමු වට්ටක්ක සම්බෝලයක් ඉතාමත් රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි බලමු මොනවද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම වට්ටක්ක ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලෝ වට්ටක්ක තෝරගනිද්දී පිටි සහිත පිටි ගතිය වැඩි වට්ටක්ක තෝරගන්නවා නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ ඇට ඉවත් කරලා හොඳින් හොදලා තරමක් විශාල කැබලි වලට කපා ගන්න. ඊළඟට අපට ඕන වෙනවා පොල් බෑයක පමණ ගාගත්ත පොල්. මේකෙදී ටිකක් කුරුම්බ ගතියට වගේ තියෙන පොල් ගන්නවා නම් කිරි රස වැඩියෙන් ඔයාලට සම්බෝලය රසවත්ව හදාගන්න පුළුවන්. ඊළඟට අපට ඕන වෙනවා ලුණු. ඉතින් ඔයාලට අවශ්‍ය පමණ ලුණු එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා රත්තරෝණු ගෙඩි කිහිපයක්, ඒ වගේම නයිමිරිස් කරල් 3ක් විතර, ඒ වගේම තක්කාලි ගෙඩි 3ක් විතර. ඔයගොල්ලන්ට සැර වැඩියෙන් අවශ්‍ය නම් නයිමිරිස් කරල් 3ක් 4ක් දාගන්න. රස අනුව ඔයගොල්ලන්ට මේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා අවශ්‍ය ප්‍රමාණ ලුණු, ඒ වගේම ගම්මිරිස්. මුලින්ම කපාගත්ත වට්ටක්ක කැබලි ටික හොඳින් තම්බා ගන්න. ඊට පස්සේ උණු වතුර හොඳින් පෙරාගෙන වට්ටක්ක කැබලි ටික පැත්තකින් තියාගන්න. දැන් තම්බාගත් වට්ටක්ක කැබලි, පොල් සහ අපි කලින් සූදානම් කරගත්ත තක්කාලි, මිරිස්, ලුණු සියල්ල එකට තමයි හොඳින් අනා ගන්න. ඊට පස්සේ රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. දැන් අපේ වට්ටක්ක සම්බෝලය සූදානම්. මේක හරිම රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අමුත්තන්ට පිළිගන්නවන්න. ඉතින් මේ වට්ටක්ක සම්බෝලය හරිම රසයි. මේක රස විඳපු අය අහන්නේ එකම එක ප්‍රශ්නයයි තව තියනවද කියන එක. ඉතින් ඔයත් අදම හදලා බලන්න. වට්ටක්ක සම්බෝලය රසයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.